අද අපි මේ විග්‍රහයෙන් බලන්න යන්නේ මිලේනියම් හවුසින් ඩෙවලොපර්ස් සමාගම පාඩුවේ ඉඳලා ලාභයට ආපු ඒ පුදුම ගමන ගැන. මේක ඇත්තටම ආයතනික නැවත නැගිටීමක කතාවක්. මිලේනියම් හවුසින් ඩෙවලොපර්ස් කිව්වම ඒක නිකම්ම ගෙවල් හදන තැනක් නෙවෙයි. එයාලගේ දැක්ම වෙලා තියෙන්නේ එලිවේටඩ් ලිවිං කියන දේ. ඒ කියන්නේ උසස් ජීවන රටාවක් නිර්මාණය කරන එක. සරලවම කිව්වොත් නවීන, ආකර්ශනීය හැම පහසුකමක්ම තියෙන ජීවන අවකාශ හදන එක. මේක තමයි යාළගේ හැම ව්‍යාපෘතියකම හදවත. හැබැයි ඉතින් මේ ලස්සන දැක්ම එක පැත්තක තියෙද්දි යථාර්ථය ඒ කියන්නේ ඉලක්කම් කියවි සම්පූර්ණයෙන්ම වෙන කතාවක්. ඉතින් දැක්ම කොච්චර ලස්සන වුණත් ඉලක්කම් ඇත්ත කතා කරනකොට මොකද වෙන්නේ? මෙන්න මෙතනින් තමයි මේ කතාවේ නියම ගැටලුව පටන් ගන්නෙ. හරි. එහෙනම් පළවෙනි කොටස පීඩණයට ලක්වුණු දර්ශනයක්. බලමු සමාගම මුහුණ දීපු ඒ කටුක යථාර්ථය මොකක්ද කියලා. ශක්තිමත් දැක්මක් තිබුණට ඒකෙන් විතරක් වැඩක් වුණේ නැහැ. 2024 මූල්‍ය වර්ෂය ඉවර වෙද්දී සමාගම වාර්තාගරේ ලොකු පාඩුවක්. මේ නිසා එයාලට අනාගතය ගැන තිබුණු හැම සැලසුමක්ම ලොකු අවධානමක වැටුණා. ඒක හරියට නිකන් ලස්සනට ඇඳපු ප්ලෑන් එකක් ඇස් පන අපිට කඩාගෙන වැටෙන වගේ වැඩක්. මෙන්න බලන්නේ ගැටලුවේ සැබෑම තරම. රුපියල් මිලියන 186.9ක පාඩුවක්. හිතන්නකෝ මිලියන 186.9ක්. මේක නිකම්ම ඉලක්කමක් නෙමෙයි. මේක සමාගමේ අත්විවරමටම වැදුණු පාරක්. මේ වගේ තැනකින් ගොඩෙන්න එක කොහෙත්ම ලේසි දෙයක් නෙමෙයි. ඒත් ඉතින් හැම කතාවකම වගේ මෙතනත් තිබුණ හැරවුම් ලක්ෂයක්. එයාලා මේ පාඩුවේ ඉඳලා ලාභය දක්වාපු ගමන ඇත්තකම විස්මයජනකයි. මේ ප්‍රස්තාරය දිහා බැලුවම පේනව නේද? ඒ ඇදහිය නොහැකි වෙනස. බලන්න එකම එක අවුරුද්දක් ඇතුළත රුපියල් මිලියන 186ක දැවන්ත පාඩුවක ඉඳලා ඊළඟ අවුරුද්දේදී රුපියල් මිලියන 48ක ලාභයකට එනවා. මේක තමයි නියම නැවත නැගිටීමක් කියන්නේ. හැබැයි මේ කතාවේ තියෙන පුදුමම ඉලක්කම නම් මේක 559.49යි. ඒ කියන්නේ ආදායම 559.49%කින් වැඩි වෙලා. මේකෙන් තේරෙනව නේද මේක නිකම්ම ගොඩේමක් නෙවෙයි මාරම පිම්මක් කියලා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ දෙයක් කළේ කොහොමද? දැන් අපි බලමු ඒ පෙරලියට පාවිච්චි කරපෝ උපාය මාර්ගය මොකක්ද කියලා. සභාපතිතුමාගේම වචන වලින් කිව්වොත් එයාලගේ අරමුණ වෙලා තියෙන්නේ ශක්තිය නැවත ගොඩනැගීම, විශ්වාසය නැවත ස්ථාපිත කිරීම. මේක තමයි එයාලා කරපු හැම දෙයකටම පදනම උනේ. මේ ලොකු උපාය මාර්ගය ඇත්තටම සරල පියවර 3කින් තමයි සමන්විත උනේ. 1. එයාලට අත්‍යවශ්‍ය නැතිවත්කම් විකුණුවා. 2. ඒ සල්ලි වලින් පරණ ණය ගෙවලා දැම්මා. 3. එයාලගේ බිස්නස් කරන විදිහ, ඒ කියන්නේ බිස්නස් මොඩල් එකම අලුතින් හිතලා වෙනස් කළා. උදාහරණයක් විදියට එයාලා නාවල, කොස්වත්ත සහ මොරගහයනවල තිබුණු දේපල විකුණුවා. මේකින් ලැබුණු සල්ලි වලින් තමයි සමාගම ස්ථාවර කරගන්න අවශ්‍යම ප්‍රාග්ධනය හදාගත්තේ. බැංකු ණය ගෙවලා, අනිත් වගකීම් පියවලා සමාගමට පොඩ්ඩක් හුස්ම ගන්න ඉඩක් හදාගත්තා. 3 වෙනි පියවර තමයි සමහර විට වැදගත්ම දේ. විධායක අධ්‍යක්ෂකවරයා කියන විදිහට එයාලා තීරණය කළා ලොකු අවදානම් තියෙන ප්‍රොජෙක්ට්ස් කරන එක අඩු කරලා අවදානම අඩු හැබැයි ඉල්ලුම වැඩි ඉඩම් සංවර්ධනයට වැඩි අවධානයක් දෙන්න. මේක ඇත්තටම දිගකාලීන ස්ථාවරත්වය ගැන හිතලා ගත්ත හරිම බුද්ධිමත් තීරණයක්. හරි. උපාය මාර්ගය නම් හොඳයි. ඒත් ඒක සාර්ථක වුණාද? අපි දැන් බලමු සමාගමේ අනාගතයට වැටුණු ඒ නව අඩිතලම ගැන. මෙන්න බලන්නේ වෙනස. එක පැත්තකින් කඩදාසියක තිබුණු සැලැස්මක්, අනිත් පැත්තෙන් ඒක ඇත්තටම ගොඩනගෙන යථාර්ථය. මේකෙන්න පේනවලේද එයාලගේ සැලැස්ම සාර්ථකව ක්‍රියාත්මක වෙලා හීනයක් ඇත්තක් වෙලා තියෙන විදිය. මේ සාර්ථක ප්‍රතිව්‍යුහගතකරණය නිසා දැන් සමාගම ආයෙත් අනාගතයේ දිහා බලන්න වර්ධනය ගැන හිතන්න පටන් අරන්. රිවර්වියු ව්‍යාකෘතියේ දෙවෙනි අදියර රාජගිරියේ මහල් නිවාස නැවත දියත් කරන එක වගේ අලුත් ව්‍යාකෘති ගණනාවක්ම දැන් පොලිමේ. ඒ කියන්නේ සමාගම ආයෙත් දුවන්න පටන් අරන්. හොඳයි. අපි දැන් මේ විග්‍රහයේ අවසානයේට එන ගමන් ඉන්නේ. බලමු වුන් දකින අනාගත නගර දර්ශනය මොන වගේද කියලා. ඉතින් මේ මුළු කතාවෙම අපිට ගන්න පුළුවන් ප්‍රධානම පණිවිඩය තමයි මේ. මිලේනියම් හවුසින් කියන්නේ අර්බුදයක් සාර්ථකව පහු කරා විතරක් නෙවෙයි. එයාලා මූල්‍යමය වශයෙන් ස්ථාවර වෙලා දැන් වර්ධනයේ අලුත්ම පරිච්ඡේදයක් පටන් ගන්නත් ලෑස්ති. උසස් ජීවන රටාවක් ගැන එයාලා දුන්නු පොරොන්දුව ඉෂ්ට කරන්න දැන් එයාලා වෙනදටත් වඩා ශක්තිමත්.
අපි මේ කතාව අවසන් කරමු මේ ප්‍රශ්නයත් එක්කම මූල්‍යමය වශයෙන් මේ විදිහට නැවත ගොඩනැගුණු මිලේනියම් හවුසිං සමාගමට ඇත්තටම ශ්‍රී ලංකාවේ නිවාස ක්ෂේත්‍රයේ ක්ෂිතිජය අලුතින්ම ආඳින්න පුළුවන් වේද? ඒකට උත්තරේ කාලය විසින්ම ලබා දෙවි.